ලේසියෙන් ඉන්න ඕනේ. මොකා වුණත් එන එක ඉස්සරහට නෙන්නේ. වෙලාවට තුවක්කු අතේ තිබුණට මේකට බේත් ටිකක් කොටා ගන්න බැරි වුණානේ. එන එකෙක් වරෙන්කෝ. මොකා වුණත් කමක් නෑ. මේ කැලේ මට මොන යකා වුණත් කමක් නෑ. වරෙන් ඉස්සරහට. උක්කුවා. දැන් මොකද කරන්නේ? මේකගේ කකුලට මොකද්ද වෙලා තියෙන්නේ? ලන්සිය වෙඩි තිබ්බ පාර වෙඩි වැඩිලා වගේ. මං කතා කරන්න ඕනේ. ඕම නතර වෙයන් යකෝ. ඕම නතර වෙයන්. කඩරయ్యා මම උක්කුවා. උක්කුවා කියලා දන්නවා යකෝ. තෝ කොහෙද මේ යන්නේ? බායේ තොත්තු බලන්න දාවේ. මම ඔත්තු බලන්න නෙමෙයි ආවේ කඩරయ్యා. මම මේ ආවේ කඩරయ్యාට මොකද උනේ බලන්න. මට මොකද උනේ බලන්න උඹ ආවා. උක්කුවෝ උඹ එනවද මාව රවට්ටන්න? වෙච්ච සේරම ගිහිල්ලා ආරච්චිලට කේලම් කියලා. වෙඩි වැදිච්ච කකුලට පත්තුවක් දාගෙන ඈ. තෝ වෙද ගෙදරට රිංගුවක් නේද? තෝ මම අද ඉතුරු කරන්නේ නැහැ බලා. බෙල්ල අතරින්ද කඩරయ్యා බෙල්ල. මං එහෙම කෙරුවේ නෑ. මට ආරච්චිලවත් කවුරුවත් මුලිච්චුනේත් නෑ. මට කවුරුත් මුලිච්චුනේ නෑ. අම්මෝ බෙල්ල. මට කියපිය ඇත්ත ලන්සිය වෙඩි තියද්දි තෝගේ කකුලට වැඩි වැදුනා නේද? ඇත්ත කියපිය නෑ. මගේ කකුලට වෙඩි වැදුන්නේ නෑ. ආන්නේක තමයි මම කියන්නේ. එතකොට තෝ මේ කකුලට පත්තු බඳින්න වෙදගෙදරට ගියේ බොරුවට. බොරුවට කකුලේ අමාරුවක් හදාගෙන අර මොලි කෙල්ල බලන්ට රිංගුවා නේද වෙදගෙදර? මම නේද තෝ කියන්නේ බොරු? මම බොරු කියන්නේ ඇත්තමයි. දාර ලන්සිය වෙඩි තියද්දි ගල් තල්ලෙන් පැනපු පාර දනිස පැන්න වගේ වුණා. මොකද්ද වුණා? මට අඩිය තියාගන්න බැරි වුණා. හරි අමාරුයි. තවත් බොරු කියනද බොලෝ? අඩිය තියන්න බැරි වුණා නම් කොහොමද උඹ වෙත ගෙදරට ගියේ? මගේ බෙල්ල ඔය බෙල්ල තරින්න. අනේ බෙල්ල තරින්න. මං කියන්නේ ඇත්ත. මං ඉතින් කකුල ඇදලා හරි අමාරුවෙන් තමයි වෙද ගෙදර ගියේ. පොරුණ වෙද මහත්තයා. වෙද මම අහන්නකෝ. වෙද මාමා කිව්වා කඩරయ్యටත් අමාරු නම් වෙද ගෙදර එක්කන් එන්න කියලා. මට එහෙම කිව්වා. තෝ එහෙනම් සේරම විස්තරේ වෙද මාමට කිව්වද? මම දන්නවනේ උඹේ හැටි. ආරච්චිලට මාව පාවා දීලා තෝ බේරෙන්න නේද හදන්නේ? ආරච්චිලට මම ඉන්න දිහා පෙන්ලා තෝ හැංගුණා නේද? මේ මාව රවට්ටන්න හදන්න එපා. දනග. අබෝ අනේ